හලෝ කොහොමද එන්නකෝ මං අඹ චට්නි හදන්නේ කොහොමද කියලා බලන්න. මේ සෝදලා කපලා ගත්ත අඹ කෑලි මම මේ විදිහට දිග අතට තමයි කෑලි කපා ගත්තේ. ඔයාලට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. කොටු හැඩයට උනත් තමන් කැමති විදිහට කපා ගන්න පුළුවන්. මම මේක හදන්න ගත්තේ මැටි භාජනයක්. මේ අඹ ටික දැන් මම මැටි භාජනයට දා ගන්නවා. මේක හරිම ලේසියෙන් පහසුවෙන් හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. හරිම රසයි. දැන් මම මේකට කුරුඳු පොතු, කරාවු නැටි, එනසල්ලට එකතු කරගන්නවා. කුරුඳු පොතු ටිකක් වැඩිපුර එකතු කරගත්තා. එතකොට හරි සුවඳයි රසයි. දැන් මම මේකට ලුණු එකතු කරගන්නවා. තමන්ගේ රසය අනුව එකතු කරගන්න පුළුවන්. මිරිස් කුඩු එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු ටිකකුත් දාගන්නවා. දැන් මම මේක හොඳට කවලම් කරගන්නවා. මිරිස් කුඩු, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු හොඳට අඹ කෑලි වල ගෑවෙන විදිහට. අඹ කෑලි තැම්බෙන්න වතුර ටිකකුත් දාගන්න ඕනේ. දැන් මේක ලිපෙන් තියෙනවා. ගින්දර ගොඩාක් වැඩි කරගන්නේ නැහැ. මේ විදිහට පියනකින් වහ ගන්න ඕනේ අඹ කෑලි තැම්බෙන්න. මේ විදිහට දෙපැත්ත මාරු කරගන්න ඕන. හොඳට කවලම් කරගන්න ඕනේ. තව අඹ කෑලි තැම්බිලා මදි. තව චුට්ටක් මේ විදිහටම තියෙනවා. දැන් හොඳට තැම්බිලා තියෙන අඹ කෑලි. දැන් මම හදන්නේ මේකට සීනි දාගන්න. සීනි තමන් කැමති විදිහට තමන්ගේ රසය අනුව දාගන්න පුළුවන්. මම නම් ටිකක් පැණි රස කන්න කැමතියි. ඒ නිසා මම සීනි ටිකක් වැඩිපුර දාගන්නවා. ඊට පස්සේ සීනි ටික හොඳට දිය වෙනකන් කලලම් කරලා තව ටිකක් තියලා තියෙන්න ඕනේ. සීනි ටික හොඳට දිය වෙනකන්. දැන් මගේ අඹ චට්නි එක ලෑස්ති. මේ තියෙන ඉතින් මගේ අඹ චට්නි එක. ඔයාලත් හදලා බලන්න. හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. ගිහින් එන්න. බයි.